කොහොමද හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් මේ 2026 අවුරුද්දට මම අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා බලනවා ඇතිනේ මේ කොහේ යන ගමන්ද කියලා. මේ යන්නේ ලස්සන තැනකට. දැන් යන ගමන් ඉන්නේ. බලන්නකෝ. තව චුට්ටකින් ඔයාලට ඒ කොහෙද කියලා බලා ගන්න පුළුවන්. තව චුට්ට දුරක් යන්න ඕනේ. දැන් නම් ගොඩක්ම ළඟයි. මේ තැන ගැන දන්න අය නම් ගොඩාක් ඉන්නවා. මේ අවට ඉන්න අය හැමෝම වගේ දන්න තැන. ඉතින් ගිහපු අයත් ඇති, නොගිහපු අයත් ඇති. බලන්නකෝ හරිම ලස්සන තැන. මම මේ ඇවිත් ඉන්නේ යක්කල සතර දේවාලයට. ඉතින් මේක ගැන දන්න අය ගොඩාක් ඉන්නවා. මේක පාර අයිනෙමයි තියෙන්නේ. හොයාගන්න අමාරුවකුත් නැහැ. මෙතනට එන්න ඉතින් මම නම් හරි ආසයි. නිතර මේ වෙන්නේ නැහැ. උනාට හරි ආසයි මෙතනට එන්න. මං ඒ ආසයි හේතුවත් ඔයාලට ඉස්සරහට කියන්නම්කෝ. බලන්නකෝ. ඇහුණා නේද ඔයාලට ඒ සද්දේ? ඉතින් මං ආසම මේ වැලි මළුවට වෙලා බෝගහේ කොළ අතු හෙලවෙන සද්දේ අහගෙන හරිම නිස්කලංකව ඉන්න තමයි මං හරිම ආස. මං ගොඩක්ම මෙතනට එන්නත් ආස ඒකයි. ඉතින් අපේ බෝධි පූජාවක් එහෙම තියලා එතකොට මෙතන ඉන්නවානේ සතරවරන් දෙවිවරු. ඉතින් ඒගොල්ලන්ටත් වැඳලා කරලා චුට්ටක් වෙලා ඉතින් වටේ ඇවිද හිටියා. ඇවිද ඉන්න ගමන් ඉතින් ඕක තමයි කරේ. හරි සනීපයි අනේ ඇත්තට මේ වැල්ල. හරිම ආසයි ඉතින් මේ වැල්ලට වෙලා චුට්ටක් ඉන්න. දැන් නම් ඉතින් මං ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සරණයි.